නවල්ස් රීඩිං YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. නවකතා රසවිඳින්නට කැමති ඔබ අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප හා එකතු වන්න. අංක 2 ගිනි උදුන තුල දෙවන මහලේ SS නිලධාරීන් පදිංචිව සිටි කාමරවලට අල්ලා තිබුණ වඩුමඩුවේ වඩුවන් 3 දෙනෙකු ඔවුන් වෙත පවරන ලද වැඩක් කරමින් සිටියහ. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් මුස්ෆෙල්ඩ් දෙදෙනෙකුට නිදාගත හැකි ඇඳක් අවශ්‍ය වූ විටක සෝපාවක් හැටියටද පාවිච්චි කිරීමට හැකිවන අන්දමට සාදා දෙන ලෙස වඩුවන්ට නියම කොට තිබුණේය. එය හැකි ඉක්මනින් සාදා නිම කළ යුතු බවද දන්වන ලදී. පවරන ලද කාර්යය එතරම් ලේසි පහසු කාර්යයක් නොවීය. නමුත් අවුස්විට්ස් තුල නෑ බෑ යන වචන තහනම් වචන වූ බැවින් යම් කිසි විධානයක් ලැබුණොත් ඊට අනුව කටයුතු සිදුවිය යුතුව තිබුණි. වඩුව මුස්ෆෙල්ඩ්ගේ ඉල්ලීම සඳහා KZ තුල අවශ්‍ය කටයුතු සඳහා ගෙනවිත් තිබුණ ලෑලි පාවිච්චි කළහ. ඒ සඳහා අවශ්‍ය යකඩ දුනු සොයා ගනු ලැබුවේ සිරකරුවන් විසින් තමුන් ආදිගු ගමනේදී ඔවුන් සමග පැමිණි මහලු අයගේ සැප පහසුව සඳහා ගෙනෙන ලද කුඩා පුටුවලිනි. ගිනිඋදුන ඉදිරිපිට දමා තිබුණු පුටු මත අපද බොහෝ විට විවේක ලද අවස්ථාවලදී ගිමන් හැර ගැනීම සඳහා වාඩි වී සිටින්නට පුරුදු වී සිටියෙමු. ලැබුණු උපදේශ අනුව සෝපාව සාදන ලදී. ඒ ගැන මා තුළ කුතුහලයක් ඇති වී තිබුණි. සෝපාව සෑදීමේ සෑම අදියරක්ම මම දුටුවෙමි. ඊට දුනු සවිකර විචිත්‍ර ගෙත්තම් වලින් සැරසූ රෙදි අල්ලන ආකාරය මම බලා සිටියෙමි. ප්‍රංශ විදුලි කාර්මික ශිල්පියෙකු විසින් එයට විදුලි ලාම්පුවක් සවි කළ අතර ගුවන් විදුලි යන්ත්‍රයක් සවි කිරීම සඳහා කුහරයක්ද තනන ලද්දේ. තීන්තගා සම්පූර්ණ කළ පසු ඊට ඉතා අලංකාර පෙනුමක් ලැබුණි. මැන්හයිම් වැනි නගරයක මධ්‍යම පන්තික නිවසකදී මේ සෝපාවට වදකාගාරය තුලදී ඇති පෙනුමට වඩා පෙනුමක් ලැබෙනු ඇත. සතියන්තයේදී සෝපාව මැන්හයිම් නගරයේ පිහිටා තිබුණ මුස්ෆෙල්ඩ්ගේ නිවසට යවන්නට නියම වී තිබුණි. ජයග්‍රහණයේ කරපින්නාගෙන යුද්ධයෙන් තෙහෙට්ටු වී නිවස බලායන ඔබස්චෙෆර්දයට විවේකයෙන් සැතපී සිටින්නට සෝපාව එහි තිබෙනු ඇත. සෝපාව ප්‍රවාහනය කිරීමට සතියකට පෙර ඒ සමග යවන්නට පටරෙදි වලින් මසා නිම කරන ලද පිජාමා තොගයක් සූදානම් කර තිබෙනු මම දුටුවෙමි. ඒවා ආනයනය කරන ලද හොඳම වර්ගයේ පටරෙදි විය. සෑම භාණ්ඩයක්ම කූපන් ක්‍රමයට ලබාගත යුතු වාතාවරණයක් තුල මෙවැනි වටිනා දේ පිටතින් ලබා ගන්නට නොහැකිය. එහෙත් සිරකරුවන් ඇඳුම් උනා දැමීම සඳහා ඇති කාමරයෙන් අවශ්‍ය සියලුම දේවල් ලබාගත හැකිය. මුස්ෆෙල්ඩ්ගේ සෝපාවත් සමග යැවීම සඳහා ඉහත සඳහන් සුඛෝපභෝගී දේවල් පමණක් නොව සිය ගණන් තේ, කෝපි සහ චොක්ලට් පෙට්ටිද ඒ කාමරයෙන් සොයා ගන්නා ලදී. සෝපාවක් තනවා ගෙදර යැවීමට මුස්ෆෙල්ඩ් ගත් තීරණයේ ඇතුළු පැත්ත එය විය. සෝපාව තැනීමේ අවසාන කටයුතු කෙරෙන ආකාරය දෙස ඉතා උනන්දුවෙන් බලා සිටි මා තුළ කිසියම් අදහසක් පහළ විය. ඒ අදහස දිනෙන් දින වර්ධනය වන්නට පටන් ගැනින. තව සති කීපයකින් සොණ්ඩ කොමාන්ඩෝවරු අතීතයට එක් වූ පිරිසක් පමණි. අප සියලු දෙනාම මෙහි වැළලී යන බව කවුරුත් දැනගෙන සිටියහ. මෙතනින් අපට ගැලවී යාමට ක්‍රමයක් නැතේ යන අදහස අප තුළට කිදා බැස ඇත. 11 වෙනි සොණ්ඩ කොමාන්ඩෝ කණ්ඩායම ඝාතනය කර දැමීමත් සමග ගිනිඋදුන් ගැන සහ එහි මිනිමරුවන්ගේ සියලුම රහස් වැළලී ගොස් හමාරේ. අපට මේන් ගැලවී පලා යන්නට නොහැකි වුවද උතුම් ජාතියකයි කියා ගන්නා මේ ව්‍යාජ අදම නීච මිනිමරුවන් විසින් කරගෙන යන්නා වූ කිසිවෙකුට සිහිනෙන්වත් සිතන්නට බැරි තරම් දරුණු අපරාධ කෙසේ හෝ ලෝකයාට හෙළි කිරීමට අපි බැඳී සිටිමු. එය අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි. එහෙයින් අප සූදානම් කරමින් සිටින මේ ලියවිල්ල මේන් අවුරුදු ගණනකට පසුව සොයාගනු ලැබුවත් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒ නාසි ම්ලේච්ඡයන්ට ඉතා දරුණු චෝදනාවක් වනු ඇත. තමන් කරා මරණය ළඟා වෙමින් සිටින බව හොඳින් අවබෝධ කරගෙන සිටින අංක 1 ගිනි උදුනේ වැඩ කරන සියලුම සොණ්ඩ කොමාන්ඩෝවරු මේ ලියවිල්ලට අත්සන් තබනු ඇත. සෝපාව තුල බහා අවුස්විට්ස් වදකාගාරය වටා ඇති අධිබල ඇති විදුලිය සන්ධි කරන ලද කටුකම්බි වැටෙන් එළියට යවනු ලබන මේ ලියවිල්ල ඔබස්චෙෆර්ද මුස්ෆෙල්ඩ්ගේ නිවසෙහි ආරක්ෂිතව තිබෙනු ඇත. ලියවිල්ල කලට වේලාවට සූදානම් කරන ලදී. අවුස්විට්ස් වදකාගාරය පටන්ගත් දින සිට මේ දක්වා කෙරුණු බියකරු අපරාධ පිළිබඳ ප්‍රමාණවත් කරුණු එහි සඳහන් කර තිබුණි. සිරකරුවන්ට දෙන ලද වදබන්ධන දල වශයෙන් ඝාතනය කර ඇති සිරකරුවන් ප්‍රමාණය, ඔවුන් ඝාතනය කරන ලද ක්‍රම සහ ඒ සඳහා යොදා ගන්නා ලද ආයුධ ආදිය සම්බන්ධ දීර්ඝ විස්තරයක් එහි සඳහන් කරන ලදී.
ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ සොණ්ඩ කොමාන්ඩවරයෙකු විසින් සම්ප්‍රදායට අනුව පැරණි අකුරු යොදා ඉතා අලංකාරව ලියවිල්ල සකස් කරන ලදී. එහි 4 වන පිටුවේ සොණ්ඩ කොමාන්ඩෝවරු 200ක් පමණ අත්සන් තැබූහ. පටනූල් වලින් ගැට ගසන ලද ලියවිල්ල වෙලෙක් වැඩ දන්නා සොණ්ඩ කොමාන්ඩවරයෙකු විසින් සාදන ලද සිලින්ඩරයක් තුළට බහලන ලදුව එයට තෙතමනය සහ වාතය ඇතුළු නොවන අන්දමට සීල් කරන ලදී. සිලින්ඩරයේ සෝපාව තුල වූ දුනුවලට උඩින් දමා ඇති ලොම් මත තැන්පත් කළ අතර ලියවිල්ලේ කොපියක් ඉහත ආකාරයටම සකස් කොට එය ගිනි උදුන ඉදිරිපිට ඇති තනරිල්ල යට වලලා දමන ලදී. දිනපතාම සැන්දෑවරුවේ 4 පමණ ඝාතනය කිරීම සඳහා ගෙන එන සිරකරුවන් 70ක් 80ක් පමණ දෙනා පටවාගත් ලොරි ගිනි උදුනේ ගේට්ටුවෙන් ඇතුළු වන දර්ශනය මට ඉතා සුපුරුදු දසුණක් වී තිබුණි. ඔවුන් කඳවුර තුල ඇති රෝහල් බැරැක්ක වලින් තෝරාගෙන එන ලද සිරකරුවන්ය. ඒ සිරකරුවන් රැගත් වාහන ගිනි උදුනේ ගේට්ටුවෙන් ඇතුළු වනවා සමගම ඔවුන් නැගූ මරලතෝනිය ගිනි උදුන වටා ඇති තාප්පවල වැදී දෝංකාර දුන්නේය. දෛනිකව දකින ඒ දර්ශනය තවදුරටත් දකින්නට මා තුළ කැමැත්තක් නොවූයෙන් ගිනි උදුන ඉදිරිපිට මිදුලේ කෙළවරක තිබුණු පයින් ගස් සෙවණට ගොස් එහි වූ ගසක් යට වාඩි වී සිටින්නට මම පුරුදු වී සිටියෙමි. වෙඩිහඬත් සමග සිරකරුවන් නැගූ විලාප මා සිටි තැනට නොඇසුණු තරම් දිනක් හැන්දෑවේ මා වෙත එවන ලද SS නිලධාරියෙකුගේ මිනියක් පරීක්ෂා කිරීමට සිදු වූයෙන් මෙතෙක් මා නිවී සැනසෙල්ලේ ගත කළ සැන්දෑවරුවක් මට අහිමි විය. එදින පරීක්ෂණයට SS කපිතාන්වරයෙක් නඩුකාරයෙක් සහ ලිපිකරුවෙක්ද සහභාගී වී සිටියහ. පරීක්ෂණයෙන් පසු මා මරණ වාර්තාව සකස් කරමින් සිටින විට ගිනි උදුනේ ගේට්ටුවෙන් සිරකරුවන් පුරවාගත් ලොරියක් ඇතුළු වෙනු මම දුටුවෙමි. මෙවර සිරකරුවන් ගෙනවිත් ඇත්තේ බැරැක්කයක සිට නොව රෝහලේ සිට බව රථය තුල වූ නිහඬතාවෙන් මම තේරුම් ගතිමි. ඔවුන් කෙතරම් අසාධ්‍ය තත්වයක සිටියේදයත් කිසිවෙකුට රථයෙන් බසින්නට තරම්වත් ශක්තියක් නොවිය. රථය තුල වූ නිහඬතාව නිසා කලබලයටපත් SS නිලධාරීහු සිරකරුවන්ට රථයෙන් බසින ලෙස අණ කරමින් බෙරිහන් දුන්හ. එතකුදු රථය තුල සිටි කිසිවෙකුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවුයෙන් රථයේ රියදුරාද කලබලයටපත් විය. ඔහු රථයට ගොඩ වී ඒ පණ ගැන්වීය. ක්‍රමයෙන් රථයේ පිටුපස කොටස එසවෙන්නට විය. එකවරම රථය තුල සිටි සිරකරුවෝ කොන්ක්‍රීට් පොළොව මත ඇද වැටුණාහ. අවසානයේදී තවදුරටත් විඳ දරාගත නොහැකි වේදනාවෙන් පෙරුණ ඔවුන් නැගූ විලාපේ මුළු ප්‍රදේශය පුරා දෝංකාර දුන්නේය. මා කරමින් සිටි පරීක්ෂණය අධීක්ෂණය කරමින් සිටි නඩුකාරවරයාගේ අවධානය පිටතින් ඇසුණු විලාප හඬින් බිඳී ගියෙන් ඔහු ඇති වී ඇති කලබලයේ කුමක්දැයි මගෙන් නැසීය. මා සමග ජනේලය ළඟට පැමිණි ඔහුට මම කාරණේ පැහැදිලි කර දුන්නේ. මෙවැනි දර්ශනයක් දැක නොසිටි ඔහු ජනේලය ළඟින් ඉවත් වන ගමන් තමා දුටු සිද්ධිය අනුමත නොකරන බවත් හඟවමින් මෙසේ පැවසී. මොන වුණත් ඔය කරන වැඩේ නම් වැරදි. සොණ්ඩ කොමාන්ඩවරුන් විසින් සිමෙන්ති පොළොව මත වැටී සිටි සිරකරුවන්ගේ ඇඳුම් ගලවා ඒ ඇඳුම් පසකින් ගොඩ ගසන ලදී. ඉන් අනතුරුව ගිනි උදුන තුල වූ වෙනත් කාමරයකට ගෙන ගිය ඔවුන් සියලු දෙනාම ඔබස්ටර් ෆර්දර් මුස්ෆෙල්ඩ් ඉදිරියට පමුණුවන ලදුව රබර් අත්මේස් පැළඳ ගිනි උදුන අසල සිටි ඔහු අත වූ රිවෝල්වරයෙන් එකෙකුට වෙඩිල්ල බැගින් තබා විනාඩි කිහිපයක් ඇතුළතදී 80 දෙනෙකු ඝාතනය කර දමනු ලැබුණා. ඉන්පසු ඔහු මා වෙත පැමිණ තමන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලෙස දන්වා සිටියේය. ඔහු හෘදයාබාධයකින් හා තදබල හිසේ අමාරුවකින් පෙළුණේය. මම ඔහුගේ නාඩි පරීක්ෂා කර බලා ඉන්පසු නලාව තබා ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලුවෙමි. ඔහුගේ නාඩි වැටීමේ වේගය තරමක් ඉහළ ගොස් ඇති බව මා ඔහුට දන්වා සිටි අතර ඊට හේතුව අන් කිසිවක් නොව දැනට පැය භාගයකට පෙර ගිනි උදුන තුලදී ඔහු කළ රාජකාරිය බවද මම තවදුරටත් පැහැදිලි කළෙමි. එයින් කෝපයටපත් වූ ඔහු මගේ නිගමනය වැරදි බව කියමින් මෙසේ පැවසීය. 100 දෙනෙක් මරා දමන එකෙත් 5 දෙනෙක් මරා දමන එකෙත් මට දැන් එච්චර වෙනසක් නැහැ. මගේ මේ අසනීපයට හේතුව මගේ බීම. එසේ පැවසූ ඔහු ඉතා අමනාපයෙන් කාමරයෙන් පිට වී යන්නට ගියේය. හැම දිනකම රාත්‍රී නිින්දට යන්නට පෙර සයනයට වී කිසියම් දෙයක් කියවීම මගේ පුරුද්දක් විය. එදින රාත්‍රියේද මා ඇඳට වී පොතක් කියවමින් සිටන විට මුළු KZ තුලම විදුලිය ක්‍රියාවිරහිත වී ගිය අතර අනතුරු ඇඟවීමේ නලාවේ මූසල හඬ පැතිරී ගියේය. එවැනි අවස්ථාවක් ඇති වූ විට ආයුධ සන්නද්ධ SS නිලධාරීන්ගේ දැඩි රැකවරණය යටතේ අප ගෑස් කාමරයට රැගෙන යනු ලැබී. අවිනිශ්චිත බියකින් වෙලී සිටි අපි සියලු දෙනාම ගෑස් කාමරයට ඇතුළු වීමු. දසදහස් දෙනා මරුදුටු ගෑස් කාමරය තුලට වී සිටින විට දැනුණ
බියට අමතරව සොණ්ඩ කොමාන්ඩවරුන්ගේ කාලයද අවසන් වීගෙන යන බව අපි දැන සිටියමු. ඇති වී ඇති වාතාවරණයේ අරමුණ එය නම් ගෑස් කාමරයේ දොරවල් ලෙහෙසියෙන්ම වසා දමා සයිකලෝන් ගෑස් සිලින්ඩර 4ක් චිමිනි දිගේ කාමරයේ ඇතුළට එවන්නට සැලැස්වීමෙන් SS නිලධාරීන්ට අපව ඝාතනය කර දමන්නට තිබුණි. ගෑස් කාමරය තුල සිටි අපි සියලු දෙනාම භීතියෙන් වෙවුලමින් පුරා පැය 3ක් එහි ගත කළෙමු. අපි එයින් එළියට එන විට කඳවුර වටා කිලෝමීටර් ගණනක් දුරට විහිදී ගිය කටුකම්බි වැට දිගේ නැවතත් විදුලි ලාම්පු දැල්වී තිබෙනු දුටුවෙමු. පසුව ඇඳට ගොස් නිදා ගැනීමට උත්සාහ කළද නිින්ද ගියේ බොහෝ වේලාවකට පසුවේ. පසුදින මා අංක 2 ගිනි උදුනට අයත් බැරැක්කයක නිල සංචාරයේ යෙදමින් සිටියදී පෙරදින රාත්‍රියේ කැරලිකරුවන් කණ්ඩායමක් කඳවුර ඇතුළට කඩා වැදී ඇති බව බැරැක්කේ ප්‍රධාන සොණ්ඩ කොමාන්ඩර්වරයා මට රහසිගතව දැනුම් දුන්නේය. ඔවුන් කටුකම්බි වැට එක් ස්ථානයකින් කපා මැෂින් තුවක්කු 3ක් සහ අත් බෝම්බ 20ක් කඳවුර තුලට එවා ඇත. ඒ ආයුධ සොණ්ඩ කොමාන්ඩෝවරු විසින් සොයාගෙන ඇති අතර ඔහු ඒවා රහසිගත එමෙන්ම ආරක්ෂක ස්ථානයක සඟවා තබා ඇත. ඒ ආරංචිය අපේ අනාගතය පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් ඇති කළේය. ආයුධ අප වෙත ගෙන එන්නට සමත් වූ පිරිස අපට ඊතා නුදුරින් සිටින බව අපි දැනගෙන සිටියෙමු. රහසිගතව ක්‍රියා කරන කණ්ඩායම කඳවුරේ සිට කිලෝමීටර් 20ක් හෝ 30ක් හෝ පමණ දුරක සිට ක්‍රියාත්මක වන බව මා දුටු දේවලින් සනාථ විය. ඊළඟ වතාවේ තවත් ආයුධ අප වෙත එවන්නට ඔවුන්ට හැකි වෙතයි අපි බලාපොරොත්තු වූයෙමු. අනතුරු ඇඟවීමේ සංඥා ඒ දිනවල නිතර ඇසෙන්නට ලැබුණි. එහෙත් රාත්‍රී කාලයේදී ඇසුණ අනතුරු ඇඟවීමේ සංඥා ඉතා දිගු වේලාවක් පැවතුන අවස්ථා පමණක් වඩා වැදගත් වූයේ අපගේ ජීවිත බේරා ගන්නට කැප වූ නිර්නාමික මිතුරන්ට කඳවුර තුලට ආයුධ ප්‍රමාණයක් ඇතුළු කළ හැකි එවැනි අවස්ථාවලදී පමණක් වූ බැවිනි. බොහෝ විට එවැනි අවස්ථා 3-4කට පසු සමහර විට ආරක්ෂක කපළු අභිබවා යන්නට ප්‍රමාණවත් ආයුධ අපට ලබා ගන්නට පුළුවන් වන්නට ඉඩ ඇත. ඉදිරියේදී ක්‍රියාත්මක වීම සඳහා සංවිධානය වෙමින් සිටි රහසිගත කණ්ඩායමත් සමග සම්බන්ධකම් පැවැත් වූ අංක 3 ගිනි උදුනේ සිටි පිරිස කඳවුරේ සෙසු සියලු දෙනා සමගද සම්බන්ධකම් ගොඩ නැගූ. ඔහු සියලුම කටයුතු ඉතා පරෙස්සමින් හා රහසිගතව කළහ. අප සියලු දෙනාටම ජීවත් වන්නට ඌමනාය. අපට මේන් නිදහස් වන්නට අවශ්‍යයි. අප සියලු දෙනාටම මේන් පැන ගන්නට නොහැකි වුවත් අඩුතරමින් එකෙකුට දෙන්නෙකුට හෝ මෙතනින් පලා යන්නට හැකි වුවහොත් මේ මිනීමරු වධකාගාරය ගැන ලොවට කියා සිටින්නට ඔවුන්ට හැකිවන බැවින් අපි අපේ සටනින් ජයග්‍රහණය අත්කරගත්තෝ වෙමු. මේ කර්තව්‍යයේදී ජීවිත පූජා කරන්නට සිදුවන ඕනෑම අයෙකු අඩුම තරමින් නාසි මිනීමරුවන්ගේ ලේවලින් තෙත් වූ කිලිටි දෑත්වලට අසු වී පණුවන් ලෙස මිය යන්නන් නොවෙනු ඇත. එහෙයින් ඔවුන් KZ ඉතිහාසයට එක්වනු ඇත්තේ වීරෝදාර මිනිසුන් ලෙසිනි. අහිගොන් ටික කඳවුරේ සිටි 4500ක් සිරකරුවන්ගේ අවසාන දිනයද උදා විය. චෙක් කඳවුර සමූල ඝාතනය කිරීම සඳහා පාවිච්චි කරන ලද ක්‍රමයම මෙහිදීද යොදා ගන්නා ලදී. පොලිස් සුනකයන් සමග පැමිණි SS නිලධාරීහු අහිගොන් ටික බැරැක්ක වට කර එහි සිටි සියලුම සිරකරුවන් බැරැක්ක තුලින් එළියට ඇද දමා එලිමහනේ පෙළ ගැස්සූහ. ඔවුන් සියලු දෙනාම වෙනත් කඳවුරක් වෙත යවන බව SS නිලධාරීන් විසින් සිරකරුවන්ට පිළිගත හැකි ආකාරයට කරන ලද නිවේදනය ඔහු විශ්වාස කළහ. එයින් සිරකරුවන් තුල ඇති වී තිබූ බිය සහ සැකේ දුරු වී ගියෙන් ඔවුන් කරා අනතුරක් එතැයි මොහොතකටවත් නොසිතූහ. කණ්ඩායම් වශයෙන් ඝාතනය කිරීමේදී මෙවැනි ක්‍රමයක් SS නිලධාරීන් විසින් උදෙක් යොදාගනු ලැබුවේ මරණයට කැප වී සිටින අය පිළිබඳ ඔවුන් තුල ඇති වූ දයාවක් හෝ කරුණාවක් නිසා නොව විශාල සිරකරුවන් පිරිසක් නිලධාරීන් සුළු පිරිසකගේ ආරක්ෂාව යටතේ ගෑස් කාමරය වෙත ගෙන යාමේදී පැන නගින්නට ඉඩ ඇති අනවශ්‍ය ප්‍රශ්න හේතු කොටගෙන ඇතිවිය හැකි ප්‍රමාදය මගහරවා ගැනීම සඳහාය. ඔවුන්ගේ උපාය අකුරටම සාර්ථක විය. සියල්ල කලින් සූදානම් කර තිබූ අන්දමට සිදුවිය. එදින රාත්‍රිය පුරාම අංක 1 සහ 2 ගිනි උදුන් තුල වූ චිමිනි තුලින් අහස කරා ඇදුන ගිනිදළු අතරට අහිගුන් ටික කඳවුරේ සිට සිරකරුවන්ගේ ජීවිත මුසුව ගියේය. දහස් ගණන් සජීවී මිනිසුන් පිරී සිටි අහිගුන් ටික කඳවුර පසුදින පාළු නිහඬියාවක් තුල ගිලී ගොස් තිබුණි. කඳවුර හරහා හමා ගිය සුළඟට අසු KZ වටා වූ කටුකම්බි වැටේ කම්බි එකින් එකට ඇතිල්ලෙන හඬත් අහිගුන් ටිකයින් සිටි කඳවුරේ ඇර දමන ලද දොරපළු සුළඟේ වේගයෙන් එකිනෙක ගැටි නැගුණ මූසල හඬත් පමණක් නොනවතීම ඒ දෙසින් ඇසුනේය. ගිනි උදුන් තුල ඇවිලුණු රුදුරු ගිනි මැලයට මේ වතාවේ ගොදුරු කරනු ලැබුවෝ යුදෙව්වන් නොව ජර්මනියෙන් සහ ඕස්ට්‍රියාවෙන් ගෙනෙන ලද අහිගුන් ටිකයෝ සහ කතෝලිකයෝය.
පසුදින උදෑසන ඔවුන්ගේ අලු ගිනි උදුන ඉදිරිපිට ගොඩගසා තිබුණි. අහිකුන්ටික කඳවුරේ සිටි නිවුන් දරුවන් ජෝඩු 12කගේ මලසිරුරු ගිනි උදුනට බිලි නොකරන ලදී. ඔවුන් ගෑස් කාමරයට යවන්නට පෙර වෛද්‍ය මැන්ගල විසින් ඔවුන්ගේ පපුව මත හුණු කැබැල්ලකින් ඉසඩ් යනුවෙන් ලියා තිබුණි. ලදරුවන්ගේ සිට අවුරුදු 16ක් පමණ වයසති ළමුන් දක්වා සෑම වයස ප්‍රමාණයකම ළමෝ ඔවුන් අතර සිටියහ. සිමෙන්ති පොළොව මත දමා තිබුණු ඔවුන්ගේ කෙස් කළු පාට වූ අතර හම අඳුරු පාට විය. නිවුන් දරුවන් මේ ආකාරයට වර්ගකොට ජෝඩු කිරීම එතරම් පහසු කාර්යයක් නොවන බව මම දැන සිටීමි. එහෙයින් සූදානම් කර තිබුණ ආකාරය වෙනස් නොකළෙමි. මන්ද වෛද්‍ය මැන්ගල ඒ නිවුන් දරුවන් පර්යේෂණ සඳහා සකස් කර තිබූ ආකාරයේ වරදක් මා අතින් සිදු වූහොත් නිසකයෙන්ම ඒ සඳහා මට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන බව මා දැන සිටි බැවිනි. දිනක මා වෛද්‍ය මැන්ගල සමග විවච්ඡේදනාගාරයේ මේසේ ළඟ හිඳ නිවුන් දරුවන් සම්බන්ධව කරන ලද පර්යේෂණ වාර්තා පරීක්ෂා කරමින් සිටින විට ඉන් එකක් මත තෙල් බිඳුවක් වැටී තිබෙනු ඔහු දුටුවේය. සාමාන්‍යයෙන් මා බොහෝ විට විවච්ඡේදනය කරන අතරම ඒ පිළිබඳ වාර්තාද සූදානම් කරන්නට පුරුදු වී සිටි බැවින් සමහර විට ඒ මත තෙල් පොදක් වැටෙන්නට ඇත. මා දෙස ඉතා තියුණු බැල්මක් හෙළූ ඔහු මෙසේ කීවේය. කොහොමද ඔබ ඔය තරම් නොසලකිලිමත්ව මේ වාර්තා සමග වැඩ කරන්නේ? මම මේවා පිළිවෙල කරන්නේ කොයි තරම් ආදරයකින්ද? වෛද්‍ය මැන්ගලගේ දෙතොල් අතරින් පිට වුණු ආදරය යන වචනය ඇසීමෙන් එකවරම ගොළු බවට පත් වූ මම අසල තිබූ පුටුවක හිඳ ගතිමි. ඔහුට මා කෙසේ පිළිතුරු දිය යුතුදැයි මට සිතා ගන්නටවත් නොහැකි විය. දිනක් මම තරමක් වයසති මිනිසෙකුගේ මලසිරුරක් විවච්ඡේදනය කරමින් සිටින අතර ඔහුගේ මුත්‍රාශයේ ඇති වී තිබුණ ගල් කීපයක් තිබී සොයා ගත්ෙමි. වෛද්‍ය මැන්ගල මෙවැනි දේවල් එකතු කිරීමට විශාල උනන්දුවක් දක්වන බව මා දැන සිටි හේයින් මම එය සෝදා පිරිසිදු කොට ඒවා ඊට සුදුසු බෝතලයකට දමා ගල් සෑදී තිබුණු පුද්ගලයාගේ නම, ගල්වල වර්ගය සහ ඒවායේ රෝග නිදානය පිළිබඳ ලක්ෂණද කොලයක සටහන් කර ඒ බෝතලයේ පිටපැත්තේ අලවා තැබුවෙමි. පසුදින ඔහු පර්යේෂණාගාරයට පැමිණි විට මම එය ඔහුට දුන්නෙමි. එය දුටු ඔහු බොහෝ ප්‍රීතියට පත්විය. බෝතලයේ කරකවමින් ගල් පරීක්ෂා කරමින් සිටි ඔහු එකවරම මා දෙසට හැරී මෙසේ ඇසීය. ඔබ අසා තියෙනවද වෙලෙන්ස්ටයින් කියන යුද සෙනවියා ගැන කවිය? වෙලෙන්ස්ටයින් පවුලේ මැණික් ගල් වලට වැඩියෙන් නැත්තේ මුත්‍රාශයේ ඇතිවන ගල්ය. ඔහු කීප වතාවක් ඒ කවිය මිමුණුවේය. එදින ඔහු ඉතා සන්තෝෂයෙන් සිටි දවසක් බව තේරුම්ගත් මම මගේ බිරිඳ සහ දියණිය සොයා යන්නට අවසර ඉල්ලා සිටියෙමි. ඔහු පුදුමයෙන් මෙන් මා දෙස බලා මෙසේ ප්‍රශ්න කළේ. ඔබ දරුවෙකුත් ඉන්න විවාහකයෙක්ද? ඔව් සර්, මට අවුරුදු 15ක දුවෙක් ඉන්නවා. මම වාවාගත නොහැකි ශෝකයකින් යුතුව කියා සිටියෙමි. ඔබ හිතන්නේ ඒ අය තවමත් මෙහි ඇති කියලා? ඔහු පෙරලා මගෙන් ප්‍රශ්න කළේ. ඔව් සර්, දැන් 3 මාසයකට පෙර අපව මෙහෙට ගෙන ආ දවසේ ඔබ ඒ අයව දකුණු පැත්තේ කණ්ඩායමටයි තේරුවේ. මම පිළිතුරු දුන්නේ. සමහර විට මේ වන විට ඔවුන් වෙනත් කඳවුරකට යවා තිබෙන්නටත් පුළුවන්. මට එකවරම ගිනි උදුන් වලින් නොනවතී පිටවන කළු දුමාරිය සිහියට නැගිනි. සමහර විට ඔවුන් ඒ කළු දුමාරියත් සමග ස්වර්ගයේ වූ කඳවුරකට යවා තිබෙන්නට ඉඩ ඇත. මේසේ ආසල පුටුවේ වාඩි වී සිටි ඔහු තරමක් සිතුවිලි අතර අතරමං වී සිටින බව පෙනෙන්නට විය. මම ඔහුට පිටුපසින් නොසලී සිටගෙන සිටියෙමි. ඔවුන්ව බලන්න යන්න මම ඔබට අවසර පත්‍රයක් දෙනවා. නමුත් ඔහු මා දෙස අනුතුරු අඟවන බැල්මක් හෙළුවේ. මට තේරෙනවා සර්, බොහොම ස්තුතියි. වෛද්‍ය මැන්ගල ගිය පසු අවසර පත්‍රයේද අත ඇතිව මා මගේ කාමරයට ගියේ උත්‍රායන ප්‍රීතියකින්. මම එය කියවුවේ. එහි මෙසේ සඳහන් වී තිබුණි. අංක A 8450 දරන තැනැත්තාට අවුස්විට්ස් KZ තුල අවහිර බාධකයකින් තොරව සංචාරය කරන්නට මෙයින් අවසර ලබා දී ඇත. මේට වෛද්‍ය මැන්ගල මා දන්නා පමණින් අවුස්විට්ස් වදකාගාර ඉතිහාසයේ මින් පෙර කිසිම අයෙකුට මෙවැනි වරප්‍රසාදයක් ලැබී නැත. මේ ගමන මා කොතනින් පටන් ගත යුතුදැයි තීරණය කර ගැනීම තරමක අපහසු කාර්යයක් විය. ගැහැණුන්ගේ සිරකඳවුරු වූයේ CB3 සහ FK3 යන ඒවාය. මා දැන සිටි තරමින් බොහොමයක් හංගේරියානු සිරකාරියන් සිටියේ C කඳවුරේ බැවින් පළමුවෙන්ම එහි ගොස් බලන්නට මම තීරණය කළෙමි. මුළු රෑ පුරාම එක මොහොතකටවත් ඇහැපිය නොවුන බැවින් පසුදින අවදි වූ මට තෙහෙට්ටුවක් දැනෙන්නට විය. දරුණු සැකයක් මා තුළ ඇති වී තිබුණි. අවුස්විට්ස් තුල මාස 3ක් යන දිගු කාලයක් වූ බැවින් ඒ කාලය ඇතුළත ඔවුන්ට බොහෝ දේ සිදු වී තිබෙන්නට හැකි බව පසක් කළෙමි.
සහෝදර සිරකරුවන්ගෙන් සමුගත් මම SS කාර්යාලයට ගොස් ඔවුන්ට මගේ ගමන ගැන දන්වා සිටීම. අගෝස්තු මාසයේ උණුසුම් හිරු එළියෙන් ප්‍රදේශයේම නැහැවී ගිය උදෑසනක සී කඳවුර බලා කිලෝමීටර් 3ක් පමණ දිගු ගමන මම ආරම්භ කළෙමි. මා සිටි බැරැක්කේ සිට සී කඳවුරට එතරම් දුරක් නොතිබුණද කටුකම්බි වැටෙන් එළියට යන්නට මට අවසර නොතිබුණ හේයින් තරමක් දුර පාරකින් යන්නට සිදුවිය. අධිබලති විදුලිය සන්ධි කර ඇති කටුකම්බි වැට අයින දිගේ මම ගමන ආරම්භ කළෙමි. අනතුරු ඇඟවීමකින් තොරව ආරක්ෂක භටයෙන් කිසිවෙකුට වෙඩි තබන්නේ නැත. මෝටර් බයිසිකල් වල නැගී මුර සේවයේ යෙදී සිටින ආරක්ෂක භටයෙන් කීප දෙනෙක් මගදී මුණ ගැසුණු නමුත් ඔවුන් කිසිවෙකුගෙන් මට කිසිම බාධාවක් නොවිය. මම දුර තියාම සී කඳවුරට ඇතුළු වන විශාල යකඩ ගේට්ටුව දුටුවෙමි. අන් සෑම තැනකම මෙන් ගේට්ටුව ඉදිරිපිට මුරගයක් තිබුණා. සමහර SS නිලධාරීහුත් අවුව තපිමින් සිටියහ. මා ඔවුන්ට අසාමාන්‍ය ආගන්තුකයෙකු වූ බැවින් ඔවුහු මගේ පාදාන්තයේ සිට කේසාන්තය දක්වා කීප වතාවක් නැරඹූහ. එහෙත් මා පැමිණි කාරණය ගැන ඔවුන් සැලකිල්ලක් දැක්වුවේ නැත. ඒ ගැන කටයුතු කිරීම සඳහා අවශ්‍ය නිලධාරීහු කවුන්ටරේ ළඟ සිටියහ. එතනට ගිය මම මගේ අතේ කොටා ඇති සිරකරු නම්බරය ඔවුන්ට පෙන්වා සිටියෙමි. ඔහුගේ බැල්ම තවත් යමක් බලාපොරොත්තුව සිටින බවක් හැඟවිය. වෛද්‍ය මැන්ගල මා වෙත ලබා දුන් අවසර පත්‍රය සාක්කුවෙන් එළියටගෙන මම නිලධාරියා අත තැබුවෙමි. ඔහු ඒ පරසමින් කියවා බලා ඉන්න අනතුරුව ගේට්ටුව විවෘත කරන ලෙස තවත් නිලධාරියෙකුට විධානය කරමින් මා කොපමණ වේලාවක් සී කඳවුර තුල ගත කරන්නට බලාපොරොත්තු වන්නේදයි ඇසුවේ. ඒ විස්තර ඔහු සටහන් කර තැබිය යුතු බැවිනි. මත්දහන විතර වෙනකල් මම කියා සිටියෙමි. පැය දෙකක් එහි ගත කිරීමට අවසර ඉල්ලීම ඉතා බැරෑරුම් කාර්යයක් වුවද අවසර ලබා ගැනීම සඳහා පුරුද්දක් හැටියට සිගරට් පැකට්ටුවක් සුළු පගාවක් වශයෙන් දීම ප්‍රමාණවත් විය. ඔහු අත සිගරට් පැකට්ටුවක් තැබූ මම ගේට්ටුවෙන් ඇතුළු වූයෙමි. සී කඳවුරට යන ප්‍රධාන පාර දෙපස ජරාවාස වී සායම් දිය වී ගිය බැරැක්ක පෙනෙන්නට තිබුණා. මෙහි දිවා ආහාරය බෙදන්නේ දවල් 10ට පමණ බැවින් ගැහැණුන් කීප දෙනෙක් සුප්පිර වූ විශාල යකඩ භාජනයක් රැගෙන යමින් සිටියහ. මාර්ග ඉදිකිරීම සඳහා යොදවා සිටි ගැහැණු කොමාන්ඩෝ කණ්ඩායමක් පාරක් අලුත් වැඩියා කිරීම සඳහා ගල් අදිමින් සිටියහ. තවත් සමහරක් පාර දෙපස හිඳගෙන අවුව තපමින් සිටියහ. පෙරහැලි වී ගිය ඇඳුම් මැද සිටි ඔවුන්ගේ හිස් මුඩු කොට තිබුණි. ඒ දර්ශනීය දුටු ඕනෑම අයෙකුගේ සිත කනගාටුවකින් පිරී යනු නොඅනුමානය. සමහරෙක් ඉතා වටිනා ඇඳුම් මැද සිටියහ. එක් ගැහැණියක් සැදෑ සංഭാෂණයකට අදින අත් නැති ගවුමක් ඇඳගෙන බිම වාඩි වී උකුණන් බලමින් සිටිනු මම දුටුවෙමි. ඔවුන්ගේ අත්පා ඕජස් ගලන තුවාල වලින් පිරී තිබුණි. වෙනත් දුර පිහිටි කඳවුරවලට යැවීම සඳහා සිරකාරියන් තෝරාගෙන ඇත්තේ මේ කඳවුරින් බවත් ඔවුන් ඉතා පරිස්සමෙන් තෝරා යවා ඇති බවත් මෙහි ඉතිරි වී සිටින අන්තයටම දුර්වලව ගිය සිරකාරියන් දෙස බලන විට පැහැදිලිව පෙනී ගිය කරුණකි. දුර පිහිටි කඳවුරු වලට යවන ලද සිරකාරියන්ට තව කාලයක් ජීවත් වීමට ලැබුණු අවස්ථාව ඔවුන් ලද වාසනාවකි. එහෙත් සී කඳවුරේ ඉතිරිව සිටින සිරකාරියන්ගේ අවසානය වැඩි ඈතක නොවේ. අහිගුන් ටික කඳවුරට අයත් වූ ඉරණම මොවුන්ගේ ඉරණමද වනු ඇත. මම කෙලින්ම පළමුවෙනි බැරැක්කේ වෙත ගියෙමි. බැරැක්කේ සිට සියලු දෙනාම හඬමින් කෑ ගසමින් මා වටා රොක් වී මා පිළිගත්තුවා. කිලුටු රෙදි පොට්ටනිමෙන් බිම වැතිරී සිටින ඔවුහු මා දැකීමෙන් නව පණක් ලැබුවාසේ හුන් තැන් වලින් නැගිට මා වෙත දුව ආවෝය. ඔවුන් අතරින් මා හඳුනාගත් 30 දෙනෙක් පමණ දෙනා මා වට කරගෙන ඉතා කනස්සල්ලෙන් හා සිත් ඇවුලින් පිරී තම දරුවන් සහ ස්වාමි පුරුෂයන් ගැන විපරම් කරන්නට වූහ. ඔවුන්ට මා හඳුනා ගැනීමට පුළුවන් වූවා නම් ඒ අන් කිසිවක් නිසා නොව කේයිසෙට් තුල මා ලද වරප්‍රසාද නිසා මගේ මනුස්ස පෙනුම විරූප වී නොතිබුණ බැවිනි. එහෙත් ඒ කිසිවෙක් හරිහැටි හඳුනා ගන්නට බැරි තරමටම වෙනස් වී ගොස් සිටියහ. මා වට කරගෙන සිටි දහස් ගණන් දෙනා අතර සිටින විට මට කිසියම් දුෂ්කරතාවක් දැනෙන්නට විය. සෑම කෙනෙකුටම උවමනා වී තිබුණේ තමුන්ගේ ස්වාමි පුරුෂයන් සහ දරුවන් ගැන යම්කිසි තොරතුරක් දැන ගැනීමටය. පුරා මාස 3ක් ඔවුන්ට ඉන්නට සිදු වී ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි දුෂ්කර එමෙන්ම නොනිමි බියකිනි. අතීතයේ පිළිබඳ කනගාටු වීමටත් අනාගතය ගැන බියවීමටත් ඔවුන් විසින් ගත කර තිබුණු පුරා මාස 3ක කාලය බෙහෙවින් ප්‍රමාණවත්ය. ගිනි උදුන් ගැන ඔවුන්ට මෙතෙක් දැනගන්නට ලැබී ඇති තොරතුරු වල සත්‍යයක් ඇද්දැයි එක් සිරකාරියක් මගින් ඇසුවාය. චිමිනි තුලින් දවල් කාලයේදී පිටවන ඝන කළු දුමාරයත් රාත්‍රී කාලයේදී අහසට නගින ගිනි දලුත් කුමක්දයි ඇය තවදුරටත් ප්‍රශ්න කළාය. මා ඇයගේ සැකවිය දුරු කරමින් සත්‍ය වසන් කළෙමි. ඔවුන් මගෙන් ඇසූ දහසක් ප්‍රශ්නවලට මගේ පිළිතුර වූයේ ඔය කතා බොරු යන්නයි. යුද්ධය දැන් සම්පූර්ණයෙන්ම වාගේ ඉවරයි. තව ටික දවසකින් අපිට ගෙදර යන්න පුළුවන්.
මා කියූ දේ ගැන මටවත් හරි විශ්වාසයක් නොතිබුණේ. මා ඔවුන්ගෙන් සමුගෙන එතනින් පිට වූයේ මගේ බිරිඳ සහ දියණිය ගැන කිසිම හෝඩුවාවක් නොමැතිවය. ඊළඟ බැරැක්කේ ඇතුළට ගිය මම එහි පාලිකාව මුණ ගැසුණි. ඇය තරුණ ස්ලෝවැකියානු ගැහැණු ළමයෙකු වූවාය. මගේ බිරිඳගේ සහ දියණියගේ නම් නිවේදනය කොට ඔවුන් ගෙන්වා මට මුණගස්වන්නට හැකිදැයි මම ඇයගෙන් ඇසුවෙමි. බැරැක්කේ තුල ලෑලිවෙන් තැනූ තට්ටු උඩ එකා පිට එකා තෙරපෙමින් සිටි 800ක් 1000ක් පමණ සිරකාරියන්ගේ ගාලගෝට්ටිය මැද කෙනෙකුගේ නමක් අඬ ගැසීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවිය. මිනිත්තු කිහිපයකට පසු මා වෙත පැමිණි බැරැක්ක පාලිකාව මගේ බිරිඳ සහ දියණිය සෙවීමට ඇයගත් උත්සාහය අසාර්ථක බව කියා සිටියාය. ඇය මා කෙරෙහි දැක් වූ කරුණාවන්තකම ගැන මම ඇයට ස්තුති කොට දෙවැනි බැරැක්කේ වෙත ගියෙමි. දෙවැනි බැරැක්කේ තුලද පළමුවෙනි බැරැක්කයට වඩා වෙනසක් දක්නට නොතිබුණු අතර කලින් කළ ආකාරයටම දියණියත් බිරිඳත් සොයා ගැනීමට ගත් උත්සාහය නිෂ්ඵල විය. මම එතනින් පිට වී ගොස් තුන්වැනි බැරැක්කයට ඇතුළු වී එහි හරි මැද සිට ගතිමි. බැරැක්කේ පාලිකාව මා වෙත පැමිණියාය. මගේ ඉල්ලීම මම ඇය වෙත ඉදිරිපත් කළෙමි. ඇය කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකු කැඳවා ඔවුන් දෙදෙනා මගේ බිරිඳ සහ දියණිය එහි සිටින්නේදැයි සොයා බැලීම පිණිස පිටත් කර යවුවාය. ගැහැණු ළමුන් දෙදෙනා සිරකාරියන් වැතිරී සිටින හැම තැනකම නැවති මගේ දියණිය හා බිරිඳගේ නම කියා කෑ ගැසුවෝය. ස්වල්ප වේලාවකට පසු ඔවුන් දෙදෙනා මගේ දියණියත් බිරිඳත් මා වෙත කැඳවාගෙන ආවෝය. ඔවුන් දෙදෙනා එකිනෙකාගේ අත්වලින් අල්ලාගෙන එනු මම දුටුවෙමි. සිරකරුවන්ව පුද්ගලිකව කැඳවීමේ භයානකත්වය අත්දැකීමෙන් දැන සිටි ඔවුන්ගේ මුහුණු බියෙන් ඇලලී ගොස් තිබුණි. එහෙත් ඔවුන් එකවරම මා හඳුනාගත්තෝය. මා දුටු ඔවුන් දෙදෙනා පුදුමෙන් එක තැන ගල් ගැසී නැවතුණහ. විදුලි වේගයෙන් ඔවුන් දෙදෙනා වෙත ගිය මම ඔවුන්ව දෑතින් අල්ලා තුරුළු කරගතිමි. සල්ප වේලාවක් ගතවන තුරු ඔවුන්ට කතා කරගත නොහැකි විය. සතුට වැඩිකම නිසා ඔවුන් එක බිඳුරු යාන්ත්‍රමින් මට ඇසුණි. මම ඔවුන්ගේ බිය දුරු කරවමින් ඔවුන් සනසාලු විය. ඒ වන විට අනෙක් සිරකාරියන් අප වටා රොක් වී සිටින්නට වූයෙන් ඒ තත්ත්වය තුල අපට කතා කරන්නට කොහෙත්ම වාතාවරණයක් නොතිබුණි. බැරැක්ක පාලකවරියගේ කුඩා කාමරය සුළු වේලාවකට පාවිච්චි කරන්නට හැකිද මම ඇයගෙන් විමසුවෙමි. ඇය මගේ ඉල්ලීම අනුමත කළෙන් අප තිදෙනාට තනි වෙන්නට අවස්ථාව සැලසුණි. පසුගිය මාස 3 ඇතුළත ඔවුන්ට විඳින්නට සිදු වූ දුක් ගැහැට ගැන සියලුම තොරතුරු ඔවුහු මා සමග කීහ. බැරැක්ක තුල දිනපතා සිදුවන මිනීමරු තේරීම් ගැනත් වාසනාවකට මෙන් ඔවුන් මේ දක්වා ඒට අසු නොවුනත් ගිනි උදුනේ චිමිනිවල අඳුරු සෙවණැලි යට ගෙවන ජීවිතය ගැන සිතන විට දැනෙන මාරාන්තික බිය ඔවුහු මාහට විස්තර කළහ. කිලුටු වී ගිය වැරහැලි ඇඳ සිටි ඔවුන්ට සීතලෙන් හා කුසගින්නෙන් නිරන්තර දුක් විඳින්නට සිදු වී ඇත. වැස්ස කඩා හැලෙන විට බැරැක්ක තුලට වතුර ගලා ඒම නිසා ඔවුන් ඇඳ සිටි වැරහැලි කිසි දිනක සම්පූර්ණයෙන්ම වියලා ගන්නට නොහැකි වී ඇත. ඔවුන් වෙත සපේන ආහාර කොහෙත්ම අනුභව කරන්නට නොහැකි තත්වයක තිබුණ අතර ඔවුන් මුහුණ දී ඇති ඛේදනීයම තත්වය නම් නිදා ගන්නට තැනක් නොමැති වීමයි. 7 දෙනෙකුට නිදා ගැනීමට දී ඇති තැන 12 දෙනෙක් වෙති. මගේ දුව කියා සිටියේ ඇයගේ මව නිදියන බංකුවේ නිදා ගන්නට කිසිවෙකු ඇයට ඉඩ නොදුන් නිසා ඇයට සිමෙන්ති පොළොව මත නිදා ගන්නට සිදු වී ඇතිමවයි. මගේ බිරිඳ මා කුමක් කරන්නේද ඇසුවාය. මා වෛද්‍ය මැන්ගල්ගේ වැඩ කටයුතු වලට සහාය වන බවත් සොන්ඩර් කොමාන්ඩෝ කණ්ඩායමේ සමාජිකයෙකු බවත් ඇයට විස්තර කළෙමි. සොන්ඩර් කොමාන්ඩවරුන්ගේ ඉරණම කුමක්දයි කේසෙට් තුල ගත කරන ලද මාස 3 ඇතුළතදී ඔවුන්ටද දැනගන්නට ලැබී ඇත. ඔවුන් දෙදෙනා විස්මයෙන් මා දෙස බැලුහ. මම ඔවුන් සනසවමින් කෙසේ හෝ ඔවුන් බලන්නට පසුදින එන බව කියා ආපසු පැමිණීමි. බිරිඳත් දියණියත් හමු වූ ආරංචිය අප සිටි බැරැක්කේ තුල ලැබගින්නක් මෙන් පැතිර ගියේ. පසුදින ගෙන යාමට අවශ්‍ය ඔවුන්ට ප්‍රයෝජනවත් වන බොහෝ දෑ මම එකතු කරගතිමි. සීනි, බටර්, ජෑම් සහ පාන් වැනි දේවල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මා ගමන් මල්ලට පුරවා ගත්තේ අන්සිරකාරියන්ටත් දීමේ අරමුණ ඇතිවේ. අවශ්‍ය විටමින් වර්ග තුවාල වලට දැමීම සඳහා බෙහෙත් වර්ග සහ තවත් වැදගත් වේ යයි සිතූ නොයෙකුත් බෙහෙත් වර්ග බෙහෙත් ගබඩාවට ගොස් ලබා ගතිමි. බඩු පුරවාගත් මල්ලත් රැගෙන සී කඳවුරට යන්නට මා පිටත් වූයේ ඒ ආකාරයටය. නමුත් සෑම හොඳ දෙයකටම අවසානයක් ඇත. සති 3ක් පුරා සෑම දිනකම මම සී කඳවුර වෙත ගියෙමි. මා බලාපොරොත්තු වූ දෙයක් සත්‍ය වශයෙන්ම සිදු විය. චෙක් කඳවුරත් අහිකුන්ටික කඳවුරත් ඝාතනය කර දැමීමෙන් පසුව ඝාතන ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ කිසියම් ක්‍රමානුකූල පිළිවෙලකට බව මා නිගමනය කර තිබුණි. අවුස්විට්ස් වදකාගාරයේ අධිබලති විදුලිය සන්ධි කර තිබූ කටුකම්බි වැට තුල ගත කළ ඉතා දුක්ඛිත කාලකන්ණි ජීවිතයේ අවසානයේ ඉක්මනින් හෝ ප්‍රමාද වී කා වෙතත් පැමිණියේ.
දිනක් මා පර්යේෂණාගාරය තුල මගේ මේසය ළඟ වාඩි වී සිටි අතර වෛද්‍ය මැන්ගල සහ වෛද්‍ය තිලෝද එහි සිට අවුස්විට්ස් තුල පරිපාලනය සම්බන්ධ ප්‍රශ්න ගැන සාකච්ඡා කරමින් සිටියහ. වෛද්‍ය මැන්ගල කිසියම් තීරණයකට එළඹුණාක් මෙන් එකවරම හිඳගෙන උන් පුටුවෙන් නැගිට වෛද්‍ය තිලෝ අමතා මෙසේ පැවසිය. සීකඳවුරේ ගිලන්ව සිටින සිරකාරියන්ට තවදුරටත් ආහාර සපයන්න මට පුළුවන් කමක් නැහැ. සති දෙක තුනක් ඇතුළතදී මම ඔවුන්ව ඉවරයක් කර දමනවා. එවැනි කතාබස් මා ඉදිරිපිට අනන්තව සිදු වී ඇත. සමහර විට ඔවුන් එවැනි ඉතා රහසිගත දේ මා ඉදිරිපිට සාකච්ඡා කරන්නට ඇත්තේ මා එහි සිටියත් නොසිටි ලෙස සලකාගෙන. මරණයේ අයදුම්කරුවෙකුව සිටි මම එහි සිටියත් නොසිටියත් ඇති වෙනස කුමක්ද? සීකඳවුර සමූල ඝාතනය කිරීමට වෛද්‍ය මැන්ගල ගෙන ඇති තීරණය ගැන අසන්නට ලැබීමෙන් මා බොහෝසේ කම්පාවට පත් වූයේ හුදෙක් මගේ දරුවා සහ බිරිඳ ගැන පමණක් සිතා නොව දහස් ගණනක් මගේ රටවැසියන්ද සිහියට නැගුණ බැවිනි. මා ඉක්මන් විය යුතුව ඇත. වෛද්‍ය මැන්ගල සහ වෛද්‍ය තිලෝ කාමරයෙන් පිට වී යන විට මමද ඔවුන් පිටුපසින් මගදුරක් ගොස් පසුව ඩී කඳවුරට ගියෙමි. පිටරටවලින් ගෙනවී සිටි සිරකරුවන් මෙන්ම සිරකාරියන්ද වහල් සේවය සඳහා ජර්මනියේ නොයෙකුත් ස්ථානවලට යැවීම පිළිබඳ කටයුතු සිදු කෙරුණේ ඩී කඳවුර බාර SS නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේය. එහි ප්‍රධානියා ඔබස්චර් ෆර්දර්ය. ඔහුගේ කාමරයට ගොස් මම ඔහු හුදකලා වුණ ගැසුණෙමි. ඔහුට මා ගැන හැඳින්වීමක් කොට පසුව වෛද්‍ය මැන්ගල මට ලබා දී තිබුණ අවසර පත්‍රයද පෙන්වා සිටියෙමි. මගේ බිරිඳ සහ දියණිය සීකඳවුරේ සිටින බවත් වෛද්‍ය මැන්ගලගේ ආධාරය ඇතිව මම ඔවුන් සොයාගත් බවත් මට ඔවුන් වෙනුවෙන් කරන්නට හැකි හැම දෙයක්ම කළ බවත් මම ඔහුට විස්තර ඇතිව කියා සිටියෙමි. එහෙත් සීකඳවුරේ ඉරණම ගැන මා දැන සිටින බැවින් මගේ බිරිඳත් දියණියත් කෙසේ හෝ ඈතකට යවන ලෙස මම ඉල්ලා සිටියෙමි. ඔහු මට උදව් කිරීමට පොරොන්දු විය. බටහිර ජර්මනියේ ආයුධ නිපදවන කර්මාන්ත ශාලාවල වැඩ කිරීම සඳහා සිරකාරියන් 3000ක් ඒ සතිය තුල සීකඳවුරෙන් තෝරා යවන්නට නියමිතව තිබුණි. ඒ කර්මාන්ත ශාලාවල තත්ත්වය ඉතා හොඳයි. ඔහු කීවේ. නිෂ්පාදනයේ උපරිම මට්ටමකින් ලබා ගැනීම සඳහා කම්කරුවන්ගේ ඉඳුම් හිටුම් සහ ආහාර පාන ආදිය ඉතා හොඳ තත්ත්වයක තිබෙන බව ඔහු තවදුරටත් කීවේ. සිගරට් CA බණ්ඩලයක් මම ඔහුගේ මේසය මත තැබුවෙමි. ඔහු ඒ ඉතා සතුටින් පිළිගත්තේය. මගේ බිරිඳත් දියණියත් කණ්ඩායම් තෝරන අවස්ථාවේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහොත් ඊළඟට යැවීමට නියමිත කණ්ඩායම් දෙකෙන් එකකට ඔවුන් ඇතුළත් කරන බව ඔහු පොරොන්දු විය. මට අවශ්‍ය දේ ලබාගත් මම එතනින් පිට වී සීකඳවුරට යන්නට හැරුණෙමි. බිරිඳත් දියණියත් මෙතනින් පිට වී යා යුතු බව ඔවුන්ට වටහා දීම ඒ තරම් ලේසි පහසු කාර්යයක් නොවනු ඇත. ඔවුන් මෙතනින් පිට වී යා යුතු හේතුව පිළිබඳ සත්‍ය කිසිසේත්ම ඔවුන්ට දැන්විය නොහැකිය. එහෙයින් මා අනවශ්‍ය ලෙස සිත කලබල කරගතහොත් එය අප කාගේත් අවසානය වන්නට ඉඩ ඇත. මගේ බිරිඳත් දියණියත් පාලකවරියගේ කුඩා කාමරය වෙත කැඳවාගෙන ගිය මම ඔවුන් දෙදෙනාගේ වියෝවීම මාහට කෙතරම් වේදනාකාරී වුවත් උද්ගත වී ඇති වාතාවරණය උඩ ඔවුන් ඒ ගමන යා යුතු බව පැහැදිලි කර දුන්නේ. මෙතෙක් එකිනෙකා හමුවීමෙන් ලැබූ අසීමිත ප්‍රීතිය මේන් පසු නැති වී යන බව අප වටහා ගත යුතුය ඇත. සමහර විට මේ සතිය තුලදී දුර වැඩපොළවලට යැවීම සඳහා කණ්ඩායම් දෙකක් සූදානම් කරනු ලැබේ. ඒ සඳහා ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පළමුවෙනි කණ්ඩායමට ඇතුළු වීමට උත්සාහ කළ යුතුය. කඳවුරේ සිටින අය දන්නා හඳුනන සියලු දෙනාටම ඒ සඳහා ඉදිරිපත් වන්නේ දැනුම් දෙන ලෙස මම මගේ බිරිඳට තීරණාත්මකව දන්වා සිටි අතර ඊට වඩා යමක් ඔවුන්ට කීමට අවශ්‍ය නැති බවත් දැන්වීම. කණ්ඩායම් තේරීමේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වූ අවස්ථාවලදී SS නිලධාරීන් විසින් අවශ්‍ය තරම් සිරකරුවන් බලහත්කාරයෙන් බඳවා ගනු ලැබේ. ටික දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුවද බොහෝ දෙනෙක් වැඩ නොකර ඉන්නට ඇති අවස්ථාව නැති කර ගන්නට අකමැති වූහ. KZ තුල අඩුම තරමින් පණනල ආරක්ෂා කර ගන්නට තරම්වත් අවශ්‍ය ආහාර හිඟ වූ අවස්ථාවලදී ටික දෙනෙක් පමණ ස්වේච්ඡාවෙන් වහල් කඳවුරු වල වැඩට යන්නට ඉදිරිපත් වූහ. තුන්වැනි රාජ්‍යයේ යටතේ වූ KZ වදකාගාරයේ නියම මානසිකත්වයේ අදූරදර්ශී මෝඩ ගැහැණුන්ට වටහා ගන්නට හැකි වූවා නම් වැඩ නොකර සිටින්නන් ජීවත් නොවන බව අවබෝධ කරගන්නට ඉඩ තිබුණි. මගේ තීරණයට අදාළ වූ කරුණ නිවැරදි බව කෙසේ හෝ වටහාගත් මගේ බිරිඳ සහ දියණිය කණ්ඩායම් තෝරන අවස්ථාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බවට මට පොරොන්දු වූහ. ඔවුන්ගේ ගමනට අවශ්‍ය උණුසුම් ඇඳුම් ආදිය රැගෙන දින දෙකකින් ආපසු එන බව දන්වා මම ඔවුන් දෙදෙනාගෙන් සමුගත්තෙමි. දින දෙක ගෙවී ගිය තැන ගමනට අවශ්‍ය සියලු දේ රැගත් මම අන්තිම වතාවට ඔවුන්ගෙන් සමු ගැනීම සඳහා සීකඳවුර වෙත ගියෙමි. මේ වතාවේ මා එහි ගියේ තනියම නොවේ. බඩු පුරවාගත් මල්ලකුත් රැගෙන සීකඳවුරේ ගේට්ටුවෙන් ඇතුළු වීමට මා තුළ බියක් ඇති වී තිබුණි.
නිකමට හෝ උසස් SS නිලධාරීන් අහල පහල සිට මාව දුටුවහොත් ඔවුන්ට මා ගැන කුතුහලයක් ඇතිවන්නට ඉඩ ඇත. එහින් බඩු මල්ලත් රැගෙන සීකඳවුරට මා සමග යන්නට එන ලෙස පෙර මගෙන් නියුමෝනියා රෝගයට අවශ්‍ය ප්‍රතිකාරගත් ගිනි උදුනේ වැඩ කරන SS නිලධාරියෙකුගෙන් ඉල්ලා සිටියෙමි. මේ වතාවේ මම සීකඳවුරට නොගොස් අවුස්විට්ස් වදකාගාරයේ වට කර ඇති අධිබලති විදුලිය සන්ධි කරන ලද කටුකම්බි වැට අයිනේ හුදකලා තැනකට ඔවුන්ව ගෙන්වා ගත්තේ. අවසාන වරට අප අතර වචන කීපයක් හුවමාරු වූයේ එතනදීය. ඔවුන්ට දීම සඳහා අප රැගෙන ගිය බඩු පොදි වරකට එක බැගින් කම්බි වැටින් එහා පැත්තට විසි කළෙමි. වාසනාවකට මෙන් අප හමු වූ ස්ථානයේ කඳවුරේ හුදකලා වී ගිය මුල්ලක් වූ බැවින් කිසිවෙක් අපව නොදුටුවෝ. අධිබලති විදුලිය කවා තිබුණු කටුකම්බි වැට අපගේ උණුසුම් සම ගැනීමේ අවස්ථාව අප වෙතින් පැහැරගත්තේය. අප සැලසුම් කළ ආකාරයට සියල්ල සිදු වූ බවත් ඔවුන් දෙදෙනාම පළමුවෙනි කණ්ඩායමට තෝරාගත් බවත් ඒ සඳහා ඔබස්ටෙෆ් හර්දර්ගේ උපකාරය ඉල්ලීමට අවශ්‍ය නොවූ බවත් මා ඔවුන් සමග ගත කළ විනාඩි කිහිපය තුළදී මගේ බිරිඳ මා සමග කීවාය. සීකඳවුරේ සිටි තවත් බොහෝ ගැහැණුන් මගේ බිරිඳ දුන් උපදෙස් අනුව කණ්ඩායම් තෝරන අවස්ථාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ඇසීමෙන් මම බොහෝ සෙයින් සතුටටපත් වීමි.